ඊට පස්සේ ඔයාට කියනවා ඔයාගේ ID details අනුව. ඒ කියන්නේ ඔයා මේකට ඉදිරිපත් කරන්න අපේ ID එකක් හැටියට passport එක. එතකොට passport එකට අනුව මේ ID details fill කරන්න කියලා. එතකොට මේකෙදි ඔයාට මෙතන දෙන්න පුළුවන් given names සහ surnames කියලා. මෙන්න මෙතන හොඳට මතක තියාගන්න මේ field දෙක fill කරද්දී කිසිම වැරද්දක් වෙන්න බෑ. ඔයාගේ passport එකේ විදිහටම තමයි මේක fill කරන්න ඕනේ. උදාහරණයක් හැටියට මෙතන surname කියන එක ඔයා දාන්න ඕනේ passport එකේ ඔයාට තියෙන surname එක. right? දැන් අපි හිතමු passport එක වගේ තියෙනවා මෙතන passport එකේ තියෙන්නේ වාසගම හැටියට දිසානායක ආරච්චිලාගේ කියලා. එතකොට ඔයා මෙතෙන් දෙන්නත් ඕනේ දිසානායක ආරච්චිලාගේ කියලා. පැහැදිලිද? ඊට පස්සේ ඔයාගේ passport එකේ වෙනත් නම් other names කියලා තියෙනවා නම් මොකක් හරි නිපුණ සුරංග දිසානායක කියලා. එතකොට ඔයාගේ given names වෙන්න ඕනේ අන්න ඒ ටික. නිපුණ සුරංග දිසානායක. right? එතකොට ඔය විදිහට ඔයා මෙන්න මේක හරියටම fill කරන්න ඕනේ. given names වලට passport එකේ other names වල තියෙන ටික දෙන්න. surname එකට passport එකේ surname එක තියෙන එක දෙන්න.